Hi! මේ රසම රස healthy couscous එක හරිම ලේසි හදාගන්න ඉක්මනට කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. pan එකකට olive oil ටිකක් දාගන්නවා. ඔයාලට පුළුවන් ලුණු දාගන්න ඉස්සෙල්ලාම මම දාගත්තේ නැහැ අද. කැරට් ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් තඹගෙන ඉන්න ඕනේ. තැම්බෙන්න තියෙන එළවලු ටික ඉස්සෙල්ලා දාලා ටික ටික තඹ ගන්න. ඊට පස්සේ මම දාගන්නවා බෝංචි ඒ වගේම green peas. මේ ටික හොඳට තැඹුණාට පස්සේ ඊට පස්සේ දාගන්න එළවලු ටික දාගමු. මම දාගන්නවා bell pepper ඒ වගේම corn. ඔයා කැමති එළවලු එකක් මේ වෙලාවේ එකතු කරගන්න. garlic flakes සුදු ලුණු චුට්ටක් එකතු කරගන්නවා. කහ වගේම plums දාගන්නවා මෙතනදී. ලුණු දාගන්න ඔයාගේ chicken stock එකේ හරි beef stock එකේ හරි ලුණු නැත්තම් මම පාවිච්චි කරන stock එකේ ලුණු තියෙනවා ඒකින්ද මම මේ වෙලාවේ දාගන්නේ නැහැ. ඊට පස්සේ මිරිස් cayenne pepper මිරිස් කුඩු ටිකක් දාගන්න. රෙසිපි එකට අනිවාර්යෙන් දාගන්න sun dried tomatoes මේක දැම්මම couscous එක හරිම රහට වෙනවා. ඉතින් මේක දාලා ටිකක් mix කරගන්න. මම අද පාවිච්චි කරන්නේ whole wheat couscous එක. couscous එකටයි stock එකටයි මම quantities යට description box එකේ දාන්නම්. අනිත් ඒවා ඔයා කැමති තරම් ඔයා කැමති විදිහට දාගන්න පුළුවන්. මේක දාලා පොඩ්ඩක් අපි බැදගමු. ටිකක් විනාඩි 2ක් විතර. ඊට පස්සේ මම දාගන්නවා fresh parsley එකයි dill කියන herb එකයි. පාස්ලි ටිකක් වැඩියෙන් දාගන්න. ඔයා කොත්තමල්ලි කොළ කන්න කැමති නම් ඒකෙන් දාගන්න. මේ ටික ඔක්කොම mix කරාට පස්සේ අපි stock එක දාගමු. stock එක දැම්මම මේක ඉක්මනට couscous එකට උරා ගන්නවා. ගොඩාක් වෙලා වතුර ගතිය තියෙන්නේ නැහැ. ඉතින් mix කරගන්න හොඳට. හොඳට mix කරලා අපි couscous එකට වතුර ටික උරාගත්තට පස්සේ gas cooker එක off කරලා මේක වහලා තියමු විනාඩි 5ක් විතර. අනිවාර්යෙන් stock එකක් පාවිච්චි කරන්න. වතුර එකෙන් තැම්බුවොත් ලොකු flavour එකක් එන්නේ නැහැ. මේ විදිහට හදලා බලන්න. couscous එක මාරම රහයි. whole wheat පාවිච්චි කරා කියලා වෙනසක් ආවෙත් නැහැ. මම අන්තිමට peanuts ටිකක් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට හදලා ඔයත් කාලා බලන්න. හරිම රහයි healthy recipe එකක්. ඒ වුණාට මාර රහයි. healthy කියලා වෙනසක් නැහැ. So flavorful and delicious.